ආයිබෝවන් අදත් සුබ දවසක් කියලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ හුඟ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. තමන්ගේ කම්පියුටර් දැනුම, තමන්ගේ පරිගණක දැනුම බිඳුවේ තිබුණත් තමන්ට පුළුවන් ඊශ්‍රායල් ජොබ් එකකට, ඊශ්‍රායල් රැකියාවකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අයදුම් කරන්න. ඉතින් මම මේ පිළිවෙල තමයි අද මේ කියන්න යන්නේ. ඉතින් තමන්ගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් වෙයි මේක. මුලින් ඉඳන් බලන්න. තප්පරයක්වත් ස්කිප් කරන්න එපා. ඉතින් මතක් කරනවා මගේ channel එක හොඳ නම් ඔයාලට පුළුවන් subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් යටින් good video කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒකත් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් කියලා දෙන්නම්. ඒ වගේ මතක් කරනවා මේ වීඩියෝ එක තමන්ගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එක වෙයි. ඉතින් අපි බලමු කොහොමද ඊශ්‍රායල් ජොබ් එකකට රජයේ වෙබ් අඩවිය හරහා අයදුම් කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කිසිම කම්පියුටර් දැනුමක් පරිගණක දැනුමක් නැති කෙනෙකුට උනත් මම කියලා දෙන්න හදන්නේ කොහොමද මෙන්න මේ අයදුම් පත්‍රය යොමු කරන්න කියලා. ඒක නිසා මොළේ ඉඳන්ම හරියට බලා ගන්න. ඉතින් මම පල්ලෙහා දාලා තියෙන link එකකින් ගියාට පස්සේ description එකේ දාලා දෙන link එකෙන් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායල් රැකියාව වලට අයදුම් කරන නිල වෙබ් අඩවියේ වෙබ් පිටුව. ඉතින් එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ නැති කෙනෙකුට මම කියන්නම් මෙන්න මෙහෙම ඔයාලට පුළුවන් Google එකට යන්න. මේ විදිහට Google එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ තුරයක් තමයි Google එකේ. ඉතින් අපි කවුරුත් දානවා Google එකට යන්න. එතන මෙන්න මෙතන ගිහිල්ලා ඔයාලට පුළුවන් SLBFE කියන අකුරු ටික ගහන්න. SLBFE. ඒ අකුරු ටික ගහලා search කියන එක දෙන්න. ඊට පස්සේ මුලින්ම එන්නේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් වෙබ් අඩවියක් www.slbfe.lk. ඒ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය. ඒක ඇතුළට අපි මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ ඔයාලට ඒ වෙබ් අඩවිය ටුට්ටක් මෙන්න මෙහෙම පල්ලෙහාට එනකොට announcement වල තියෙනවා ඊශ්‍රායල් කියලා එකක්. ඊශ්‍රායල් ජොබ් එක ගැන අන්න ඒක උඩ මෙන්න මෙහෙම ක්ලික් කරන්න. ඊට පස්සේ එතනින් චුට්ටක් පල්ලෙහාට ආවම මෙතන තියෙනවා vacancies in Israel කියලා. මේක තේරෙන්නේ නැත්නම් ආයි වීඩියෝ එක බලන්න මෙතනට එන විදිය. දැන් බලමු කොහොමද ඇප්ලිකේෂන් එක දැන් පුරවන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ මේ වෙබ් පිටුවේ තියෙනවා announcement කියලා කහ පාටින් එකක්. එතන යටින් තියෙනවා vacancies in Israel කියලා. ඊට පස්සේ මෙතන මේ අතක් එක ලකුණක් එක තියෙනවා calling application for employment in Israel කියලා. අපි ඒක උඩ මෙන්න මේ විදියට ක්ලික් කරනවා ඕනේ. ඒක ඇතුළට යන්න. මෙන්න මෙහෙම ක්ලික් කරාම ඒක ඇතුළට අපිට යන්න පුළුවන්. එතන තියෙනවා online application for Israel G2G program කියලා. ඉතින් මගේ link එකෙන් ගිහපු අය කියලා මෙතනට අවිලා ඇති. link එකෙන් නොගිහපු අයත් දැන් මේ කියපු විදියට මෙතනට එන්න පුළුවන් ඇති. ඉතින් එහෙම බැලුවට පස්සේ අපි මෙන්න මෙහෙම චුට්ටක් යටට එනවා. එතන මෙන්න මේ වගේ අංශ හතරක් අපිට පෙන්නනවා. check eligibility, read instruction, create web application, remove web application කියන අංශ හතර පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ හොඳට බලන්න. මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතේ ගොඩ දාන වීඩියෝ එක වෙන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි තේරෙන්න තියෙන කෙනා නම් මෙතනින් සිංහල කියලා මේක ක්ලික් කරන්න. එතකොට සිංහලෙන් ඔයාලට මේව පෙන්නාවි. ඉතින් සිංහලෙන් කියනවා නම් මේ ආයුධම් කිරීම සුසුකම් පරීක්ෂා කරන්න, පොදිස් කියවන්න, ආයුධම් පත පුරවන්න, ආයුධම් පතෙන් ඉවත් වෙන්න කියන හතර තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ ආයුධම් කිරීමට සුසුකම් පරීක්ෂා කිරීම එහෙම නැත්නම් check eligibility කියන එක ඇතුළට ගියාට පස්සේ අපිට පුළුවන් තමන්ගේ ජාතික හඳුන්වපත් අංකය ඇතුළත් කරලා තමන් මේ රැකියාව වලට අයදුම් කරන්න සුසුකම් තියනවාද නැද්ද කියලා අපිට බලා ගන්න. ඒ වගේම උපදෙස් කියවන්න පුළුවන්. අපිට උපදෙස් බලා ගන්න ඕන නම් මෙතන බලලා අපිට උපදෙස් බලා ගන්න පුළුවන්. මෙතනින් read instruction කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දැනට විවෘත වෙලා තියෙන රැකියාව මොනවද කියලා. අපි ඔයගොල්ලෝ බලමු මේ read instruction කියන එක මෙතන click කියලා තියෙනවා. මෙතනින් දැනට විවෘත වෙලා තියෙන රැකියාව මොනවද කියලා පෙන්නනවා. මෙතනින් පෙන්නනවා දැනට restaurant sector එකේ රැකියාව තිබිලා තියෙනවා. නමුත් ඒක close වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ vacancies ප්‍රමාණය දැනට fill වෙලා තියෙනවා. ඊළඟ renovation sector කියලා තියෙනවා ඉදිකිරීම අංශය. ඒ අංශයේ තියෙනවා දැනට රැකියා අංශ හතරක්. ඒ අංශෙනුත් මෙන්න මේ හතරවෙනියට තියෙන එක Putty and Gypsum කියන එක full වෙලා ඉවරයි. ඉතින් මේකේ තවත් අංශ හතරක තවත් රැකියා හතරක් open හතරක රැකියා තුනක් open වෙලා තියෙනවා. මේ රැකියා තුනට අපිට ආයුධම් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ full වෙලා තියෙන එකට ආයුධම් කරන්න බෑ.
ඉතින් මේකත් හොඳින් බලලා තමන් කැමති රැකිය ආශ්‍රේෂ්ඨයට තමන්ට අයදුම් කරන්න පුළුවන්. ඊළඟ වැදගත්ම එක තමයි මේ අයදුම් පද පුරවන්න. එහෙම නැත්නම් create web application කියන එක. ඊට පස්සේ ඒක උඩ මෙන්න මේ කොළ පාට එක උඩ අපි මෙන්න මේ විදියට ක්ලික් කරන්න ඕනේ ඊළඟ පියවරට යන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ වගේ තැනකට කියනවා online application for Israel G2G program කියලා. ඉතින් මේක තමයි වැදගත්ම කොටස. මේ තොරතුරු අනිවාර්යයෙන් නිවැරදිව හරියට ඇතුළත් කරන්න. ඉතින් මම මුලින්දම එකිනෙක කියන්න. මේ පළවෙනියටම තියෙන NIC නම්බර් කියන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඒ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව හරියට බලලා ඇතුළත් කරන්න. ඒ දෙවෙනි කොටුවෙත් මෙතනින් තියෙනවා. මේ කොටුවෙත් ඇතුළත් කරන්න තියෙන්නේ confirm NIC number. ඒ කියන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය නැවත වතාවක් ඇතුළත් කරන්න. ඊළඟ කොටුවෙන් තියෙන්නේ තමන්ගේ passport number එක. passport අංකය හරියට ඇතුළත් කරන්න. ඊළඟට passport අංකය නැවතත් මෙතනින් ඇතුළත් කරන්න. ඊළඟට date of birth තමන්ගේ උපන්දිනය මෙතනින් හරියට තෝරන්න. මෙතන calendar එක වගේ වැටෙනවා. calendar මෙතන ගියාට පස්සේ තමන්ට අදාළ මාසය, තමන්ට අදාළ අවුරුද්ද මේ විදිහට තෝරගන්න පුළුවන්. ඒ අදාළ අවුරුද්ද තෝරලා තමන්ගේ මාසය තෝරලා තමන්ගේ උපන් දිනය තෝරලා තමන්ගේ උපන් දිනේ හරියටම තෝරගන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ උපන් අවුරුද්ද අපිට තෝරගන්න පුළුවන්. උඩට මෙහෙම ගියාම වැටෙනවා. තමන් 1995 ජූනි 13 ඉපදිලා නම් මේ විදිහට වැටෙනවා. ඊළඟ ජෙන්ඩර් කියන්නේ තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය. පිරිමි කෙනෙක් නම් මේල් කියන එක තෝරන්න. කාන්තා කෙනෙක් නම් ෆීමේල් කියන එක තෝරන්න. ඉතින් මෙතන තියෙනවා surname කියලා එකක්, වරහන් ඇතුළේ last name කියලා තියෙනවා. ඉතින් තමන්ගේ passport එකේ තියෙන last name එක මොකක්ද තමන් දාලා තියෙන්නේ ඒක මේ කොටුවෙන් ඇතුළත් කරන්න. ඊළඟ මෙතනින් other name කියලා එකක් අහනවා. ඒ තමන්ගේ passport එක අරගෙන බලන්න other name කියන එකේ තමන් මොකද්ද ඇතුළත් කරලා තියෙන්නේ ඒක මේ කොටුවෙන් දාන්න ඕනේ. ඊළඟට father's name තමන්ගේ තාත්තගේ සම්පූර්ණ නම father's name කියන්නේ ඒක මේ කොටුවෙන් ඇතුළත් කරන්න. ඊළඟට passport expire date ඒ කියන්නේ තමන්ගේ passport එක කල්ලිකුත් වෙන දිනය තමයි මෙතනින් අහන්නේ. ඒකත් අර වගේම මෙහෙම සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒ තමන්ගේ අදාළ අවුරුද්ද මොකද්ද? ඊළඟට තමන්ගේ අදාළ මාසය මොකද්ද? අදාළ දිනය මොකද්ද කියලා මෙහෙම සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඊළඟට marital status ඒ කියන්නේ තමන් බැඳලාද නැද්ද? divorce වෙලාද කියලා මෙතන අහන්නේ. බැඳලා නම් මේ පළවෙනියට තියෙන married කියන එක දෙන්න. බැඳලා නැත්නම් මේ දෙවෙනියට තියෙන single කියන එක දෙන්න. divorce නම් මේ තුන්වෙනියට තියෙන divorce කියන එක දෙන්න. තමන් මෙතනින් married කියලා දුන්නොත් තමන්ගේ බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ විස්තර මෙතනින් අහනවා. ඒ මුලින්ම තියෙන්නේ partners NIC number තමන්ගේ බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඊළඟට තියෙන්නේ එයාගේ passport එකක් තියෙන ඒ number එක. ඊළඟට තමන්ගේ බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ උපන් දිනය. අර වගේ උපන් දිනය select කරන්න තියෙන්නේ මේ විදියට උපන් දිනය මෙහෙම මාසය දිනය ආදියෙන් select කරන්න තියෙන්නේ. ඊළඟට partners last name තමන්ගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ නමේ අවසාන කොටස. ඊළඟට partners first name තමන්ගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ නමේ දෙවන මුල් කොටස ඇතුළත් කරන්න තියෙන්නේ. ඊළඟට contact information තමන්ගේ contact details නැත්නම් තමන් සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර තමයි මෙතනින් අහන්නේ. ඉතින් මෙතන මුලින්ම තමන්ගේ විස්තර හරියටම ඇතුළත් කරන්න කියලා මතක් කරා වගේම මෙතනත් මතක් කරනවා තමන්ගේ විස්තර හරියටම ඇතුළත් කරන්න. mobile number තමන්ගේ hand phone number එක නැත්නම් තමන්ගේ mobile phone number එක මෙතනින් ඇතුළත් කරන්න. ඊළඟට emergency contact number තමන් විවාහ වෙලා ඉන්නවා තමන්ගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ නම්බර එක මෙතන ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ වෙලා නැත්නම් තමන්ගේ අම්මගේ තාත්තගේ එහෙම නැත්නම් සහෝදරයෙක්ගේ phone number එක මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. then address line 1 address line 2 town කියලා එකක් අහනවා. තමන්ගේ ලිපිනය එන්න පුළුවන් ආකාර තමයි මෙතනින් අහන්නේ. තමන්ගේ නමේ තමන්ගේ ලිපිනේ මුලින්ම තියනවා උදාහරණයක් විදිහට කියනවා නම් පන්සල පාර. එතන තමයි මෙතනින් ඇතුළත් කරන්නේ Temple Road නැත්නම් 38N2 Temple Road කැලණිය අන්න ඒ වගේ ස්ථර තමයි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ තමන්ගේ address එකේ කොටස් තුනේ අවසාන දෙන නගරය තමයි මේ town කියන එකේ ඇතුළත් කරන්නේ. කොහොමද තමන්ගේ මේ address line 1 address line 2 මේ town කියන එකේ තමන්ගේ විස්තර ටික හරියටම ඇතුළත් කරන්න address එක නැත්නම් තමන්ගේ ලිපිනය එන විදියට. මොකද ලිපියක් එහෙමොත් එන්නේ මේ ලිපිනයට තමයි. ඊළඟ තමන්ගේ district එකේ මෙතන
තෝරන්න පුළුවන් ඉතින් තමන්ගේ district එක මොකක්ද කියලා. ඊළඟට apply job තමන් කැමති job එක මොකක්ද මෙතනින් select කරන්න පුළුවන්. දැනට open වෙලා තියෙන දැනට විවෘත වෙලා තියෙන job ටික මෙතනින් ඔක්කොම පෙන්නනවා. ඉතින් තමන්ට ඒ කැමති job එක තෝරන්න පුළුවන්. දැනට open වෙලා තියෙන construction site එක renovation කියන job එක ඒක මෙතන select කරාට පස්සේ ඒකේ sub categories තියෙනවා. job category කියන එක යටතේ ඒ job category එක අපිට තෝරන්න පුළුවන්. මේ ceramic and tiling අන්න ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඒක අපිට තෝරලා මෙතන submit application කියලා එකක් තියෙනවා නිල් පාටින් යට. ඒක උඩ click කරාට පස්සේ තමන්ගේ application එක සාර්ථකව submit වෙනවා. ඉතින් ඔයාලට මතක් කරලා මේ වීඩියෝ එක තේරෙන්නේ නැත්නම් ආයෙ මුලින් ඉඳන් බලන්න. ඉතින් ඔයාලට ඊස්ට්‍රයිව් රැකියාවක් හම්බෙලා තමන්ගේ ජීවිතය දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝ එකෙන් සමගන්නවා. තවමත් වීඩියෝ එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් good වීඩියෝ කියලා යටින් comment එකක් දාන්න. මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒකත් යටින් comment එකක් දාන්න. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා, ජය වේවා. මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.